අපි අද බලමු දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වෙන අම්මා කෙනෙකුට අවශ්‍ය ප්‍රසූත බෑගය සූදානම් කරගන්නේ කොහොමද කියලා. ඉතින් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වෙන අම්මා කෙනෙකුට ඉස්සෙල්ලාම අවශ්‍ය දේවල් මොනවද කියලා බලමුකෝ. අම්මා කෙනෙකුට චීත්ත 5කුත්, බෙඩ් ජැකට් 5කුත් විතර අවශ්‍ය වෙනවා. එතකොට මේ චීත්ත 5නුත් බෙඩ් ජැකට් 5නුත් එක සෙට් එකක් සුදු පාට වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි සමහර අවස්ථාවලදී අපි සාමාන්‍ය ප්‍රසූතියක් කියලා රෝහලට ඇතුළු වුණත් ලේබර් රූම් එකේදී සූතිකාගාරය ඇතුළේදී හදිසියෙ තීරණය කරන්න පුළුවන් ශීර්ෂ කර්මිකට යන්න. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී සුදු පාට සූට් එකක් ඕන වෙනවා. ඒක හන්ද තමයි මේ සුදු පාට කිට් එකක් ගන්න කියලා තියෙන්නේ. ඉතින් එහෙනම් සුදු පාට බ්‍රෙඩ් ජැකට් එකකුත් චීත් එකකුත් අවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා ශීර්ෂ කර්ම කරන අවස්ථාවේදී සුදු මේස් දෙකකුත් අවශ්‍ය වෙනවා. ඒක හන්දා මේකට සුදු මේස් දෙකකුත් අරන් ගියට කමක් නැහැ, වඩාත්ම සුදුසුයි. ඒ වගේම බෙඩ් ෂීට් ඕනේ ඇඳට දාන්න. වත් මේවා සුදු පාට හරි එහෙම නැත්නම් ලා පාට විය යුතු වෙනවා. ඒ වගේම අපි ගන්න චීත්ත. ගොඩක් වෙලාවට අපි හිතනවනේ පාට තද පාට සමහර අය තද පාට ආසයි. ඒක අඳ රතු, කළු, නිල්, තද නිල් වර්ණ වලින් ගන්න. ඉතින් මේ වර්ණවල තද නිල්, තද රතු, තද කළු වගේ වර්ණ වලින් ගන්න එක එච්චර සුදුසු වෙන්නේ නැහැ. ඒකට හේතුව දැනගෙන ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා මේ ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වුණාට පස්සේ ප්‍රසූතියට කලින් වාට්‍ය තුලදී වුණත් එහෙම නැත්නම් ප්‍රසූතිය සිද්ධ කරලා ඇවිල්ලා පසු ප්‍රසව අවස්ථාවේදී වුණත් අම්මට රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඉතින් මේ රුධිර වහනේ වැඩියෙන් වෙන අවස්ථාවක අම්මට සමහරවිට නොදැනීම රුධිර වහනේ වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපිට ඕනේ ඒක පේන්න. ඉතින් ඒක කාට හරි පේන එක අපිට ආරක්ෂාවක් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි තද පාට එකක් ඇඳගෙන ගියොත් එහෙම අපිට මේ රුධිරයේ චීත් එක යවුනාට පේන්නේ නැහැ. ඉතින් ලා පාට එකක් ඇඳගෙන ගියොත් අපේ රෝහලේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන් අවධානය යොමු කරගෙන ඉන්නේ සෑම කෙනෙකුටම කාර්ය මණ්ඩලයේ කෙනෙකුට එහෙම නැත්නම් ළඟ ඉන්න අම්මා කෙනෙකුට උනත් පේන්න පුළුවන් මේ අම්මා කෙනෙකුට වැඩියෙන් රුධිර වහනේ වෙනවා. ඒක හන්දා ඒක ආරක්ෂාවට හේතුවක් වෙනවා. ඒක නිසා තමයි මේ ලා පාට ඇඳුම් ගන්න කියලා කියන්නේ. ඊළඟට අපි ගන්න ඕනේ කොට්ට උරයක් දාපු කොට්ටයක් අරගෙන යන්නේ කොහොඳයි. මේක ලා පාට කොට්ට උරයක් දාපු එකක් වෙනවා නම් වැඩියම හොඳයි. ඊළඟට පෑඩ් පැකට් එකක් අරගන්න ඕනේ. ඒකට මේ පෑඩ් පැකට් එක ලූප් තියෙන පෑඩ් පැකට් එකක් වෙන්න ඕනේ. පෑඩ් පැකට් එකක් නෙමෙයි දෙකක්වත් තිබීම අවශ්‍ය වෙනවා. මොකද පාවිච්චි කරන්න ඕනේ වෙනෝනේ ගොඩක්. ඉතින් ඒක නිසා පෑඩ් පැකට් එකක් ගෙනියන්න. ඒකට මේ පෑඩ් පැකට් දෙක පෑඩ් කඩලා අයින් කරන්න නැතුව අලුත්ම නොකඩපු ඒවා ගෙනියන එක තමයි වැඩියම සුදුසු වෙන්නේ. ඒකට හේතුව තමයි මේ පෑඩ් එළිය තියාගෙන අරගෙන ගියොත් ඒවට විස බීජ යන්න පුළුවන්. ඒක හන්ද මවට ආසාදන තත්ත්ව විස බීජයන් ආසාදන සත්ත්වයට එන්න පුළුවන්. ඒක සඳහා ඒක නිසා මේ පිරිසිදුව ගෙනියන්න ඕන නිසා තමයි කඩන්න නැති අලුත් පෑඩ් පැකට් දෙකක් අරන් යන්න කියලා කියන්නේ. ඊළඟට බ්ලේඩ් එකක් අවශ්‍ය වෙනවා. මේ බ්ලේඩ් එක අවශ්‍ය වෙන්නේ ෂේව් කරගන්න. ඒ කියන්නේ මේ රෝම ඉවත් කරගන්න විඩපිලි ප්‍රදේශේ. එතකොට අපිට වඩාත් ලේසි වෙනවා රෝහලේ කාර්ය මණ්ඩලයට ගෙදරදී මේ රෝම ඉවත් කරගෙන යන එක. ඒකේ යම් අඩුපාඩුවක් තිබුණොත් බලලා ඉවත් කරගන්න. මේ එහෙම නැත්නම් හදිසි රෝහල් ගත වුණොත් හරි අවශ්‍ය වෙන නිසා බ්ලේඩ් එකක් දාලා තියා ගන්න ඕනේ මේ බෑග් එකට. ඊළඟට වස්ති බෝතලයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ එනීමා බෝතල එකක්. මේක පාමිසියකින් ගන්න පුළුවන්. ඊළඟට ඉනට බඳින්න රෙදි පටි කීපයක් තමයි ඕනෑම ලිස්ට් එකක තියෙන්නේ. ඉතින් මේ වෙනුවට රෙදි පටි ගන්නත් පුළුවන්. ඒ ඇරුණාම සුදු පාටින් ගන්නවා නම් වැඩියම හොඳයි. සුදු පාටින් ගැනීම තමයි සුදුසු වෙන්නේ. එහෙම නැත්නම් ඉනට බඳින්න අපිට පුළුවන් බැන්ඩේජ් එකක් ගන්න. බැන්ඩේජ් දෙකක් විතර ගන්න. ඒක වඩාත්ම හොඳයි. ලොකු ගාණක් වෙන්නේ නැහැනේ. ඊළඟට කොණ්ඩ බැඳින්න පටි දෙකක් ඕන වෙනවා. ඒ සුදු පාට පටි හොඳයි. ඊළඟට බබා හම්බුනේන් පස්සේ නම් අපිට කොණ්ඩේ ලේබර් රූම් එකෙන් එළියට එනකොට කොණ්ඩේට දාන්න කළු පාට වූල් බෑන්ඩ් එකක් විතර ගෙනිච්චත් කළු පාට හෝ සුදු පාට වූල් බෑන්ඩ් එකක් ගෙනිච්චත් කමක් නැහැ. ඒක වඩාත් සුදුසු වෙනවා. ඊළඟට මේ පුද්ගලික පවිත්‍රතාවයට උවමනා දේවල් ගත්තාම අපිට පුද්ගලික පවිත්‍රතාවයට දේවල් ගත්තාම දත් බෙහෙත් එකක්. ඒතර මේක පොඩි එකක් හොඳයි. ලොකු දත් බෙහෙත් එකක් අරන් යන්න ඕනේ. බ්‍රෂ් එකක් ගන්න ඕනේ. ඊළඟට සබන් කැටයක් පණාවක් ගන්න ඕනේ. අපිට පුළුවන් මේ සියලුම දේවල් ටික පොඩි පෙට්ටිය කුඩා පෙට්ටියක දාගන්න. ඒක පහසු වෙනවා. මොකද බාත්රූම් එකට ගියාට පස්සේ අපිට එක තැන තියන්න ඕනේ වෙන්නේ නැහැ. අපිරිසිදු වෙන්නේ නැහැ. තැන කුණු ගෑවෙන්නේ නැහැ. කැත කුණු ගෑවෙන්නේ නැහැ. ඒක නිසා පිරිසිදු අපිට ඒක පාවිච්චි කරලා මේ පෙට්ටිය ඇතුළටම දාගෙන එන්න පුළුවන්. ඉතින් මේ පෙට්ටිය ඇතුළට පුංචි පොඩි තරමක ඉටි බෑග් එකක් එහෙම නැත්නම් shopping bag එකක් වගේ දාගත්තොත් හොඳයි. මොකද අපි දන්නවා සබන් කෑල්ල පාවිච්චි
කරාට පස්සේ ඒකේ දියර ගලන්න පුළුවන් පෙට්ටිය ඇතුළට. ඒක නිසා පාවිච්චි කරාට පස්සේ පාවිච්චි කර සබන් පෙට්ටිය අර ෂොපින් බෑග් එක ඇතුළට දාලා මේ පෙට්ටිය ඇතුළට දාගන්න පුළුවන් වෙනවා. ඊළඟට තුවායක් රබර් සෙරෙප්පු දෙකක් ඕනේ. මේ තුවායත් මහ විශාල එකක් නැතුව තරමක එකක් ගෙනිච්චාම ඇති. පස්සේ ඒක ලුටුනොත් අපිට නැවත ගෙදරින් එනකොට ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට කිලිටි රෙදි දාන්නත් මොකක් හරි බෑග් එකක් අවශ්‍ය වෙනවා. ඊළඟට තවත් අපි shopping bag 4ක් විතරවත් ටිකක් ලොකු bag 4ක් විතරවත් ගෙනියන්න ඕනේ. විවිධ අවස්ථා එනවනේ ඒ පාවිච්චි කරන්න වෙන අවශ්‍ය වෙන. ඊළඟට ආහාර වලට අවශ්‍ය දේවල් ගත්තාම අපිට රෝහලේ දවස් කීපයක් ගත කරන්න සමහර වෙලාවට සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රසූතිය ගිය දවසේම සිද්ධ වුණා නම් ඊට ප්‍රසූතිය සිද්ධ වෙලා පැය 24ක් ගත වුණාට පස්සේ දරුවටත් මමටත් මොකක්වත් සංකූලතාවයක් නැත්තම් අපිට ගෙදර ඉන්න පුළුවන්. ඒ දවස් කීපයක් ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවලදී විශේෂයෙන් ප්‍රසූතිය සිද්ධ වෙන්න පෙරත් ඊට පස්සේ සිදු වෙලා ආවට පස්සේ ගොඩාක් බඩගිනි දෙනවා. බබාට කිරි දෙන්න ඕනේ. ඒක නිසා අපිට තේ ටිකක් හදාගන්න ඕනේ. මොන හරි කන්න තියෙන අවශ්‍ය නිසා පිටි සීනි තේ කුල ටිකක් ගෙනියන්න ඕනේ. එතකොට පිටි මහ ලොකු පැකට් එකක් ගෙනියන්න ඕනේ. අපිට ශේෂ පැකට් එකක් ගන්න පුළුවන්. එච්චාම ඇති. ඊළඟට තේ කුලත් අපිට තේ කුල වෙනුවට මේ අපිට පුළුවන් ටී බෑග් ටිකක් අරගෙන යන්න. ඒක වඩා පහසුයි කියලා මම හිතනවා. ඊළඟට උණු වතුර බෝතලයක් ඕනේ. කුඩා බිස්කට් පැකට් එකක්, හැන්දක්, ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. එතකොට පිටි සීනි තේ කුල, කුඩා හැන්දක් ඊළඟට ওই ටික අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු දැන් මේ අම්මට ඕන දේවල් ටිකනේ. ඉතින් මේ අම්මට ඕන දේවල් ටික ගැන වගේම දරුවට ඕනේ ටිකක් පිළිල කරගන්න ඕනේ විදිය මම නැවත කියන්නම්. ඊළඟට සකස් කරගන්න ඕනේ විදිය. ඊළඟට දරුවා සඳහා අවශ්‍ය දේවල් බලමු අපි. ඒ දරුවා සඳහා පොඩි ඇඳුම්, කුඩා ඇඳුම් මේ 10ක් 12ක් විතර ආසන ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒකට පුංචි නැප්කින් 20ක් විතර තිබුණාට කමන්නේ. 20ක් විතර එහෙම නැත්නම් ඊට වැඩි උනත් ගෙනියන්න පුළුවන්. උනට මහා ගොඩක් ගෙනියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගෙදරින් එනකොට ඒවා නැවත ගෙන්න ගන්න පුළුවන්. ඒක නිසා එතකොට මේ නැප්කින් වඩාම සුදුසු වෙන්නේ අඟල් 22 ප්‍රමාණයට සකස් කර ගන්නව නම්. මොකද කුඩාවටම නැප්කින් සකස් කරගත්තොත් ඒක වැඩි දවස් අඳන්න හම්බ වෙන්නේ නැහැ නේ. ටික දවසයි අඳන්න අමාරු වෙනවා. ඉතින් ඒක නිසා 22 ප්‍රමාණය තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒත් අපිට අඩු මාසෙන් හම්බ වෙනවා නම් එහෙම නැත්නම් අඩු උපත්බර දරුවෙක් පොඩි දරුවෙක්ම නම් අඳන්න පහසුයි. 18 ප්‍රමාණය නැපිත් පුළුවන් නම් ටිකක් 5-6ක්වත් තිබුණාට කමක් නැහැ. ඊළඟට දරුවෝ උදන්න අඟල් 36 ප්ලැනල් හරි මල් පීස් අපිට පුළුවන් ගෙදර උනත් මහ ගන්න මල් පීස් ඩබල් දාලා හරි. ඒ වගේ රෙදි දෙකක් දරුවෝ උදන් රෙදි 3ක් විතර අඟල් 36 3ක් විතර අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට දරුවෝ පිහි දාන්නත් මල් පීස් වලින් හරි ප්ලැනල් වලින් හරි මහ ගත්ත අඟල් 36 රෙදි 2-3ක් අවශ්‍ය වෙනවා. ඊළඟට පෙකණි කටුවක් ඕන වෙනවා. මේ පෙකණි කටුව ගන්නකොට මේ අපි පාමිසයෙන් පෙකණි කටුව ගන්නකොට බලන්න ඕනේ ඒකේ මේ එක්ස්පයර් ඩේට් එක කොහොමද පහු වෙලා නැද්ද. ඊළඟට ඒක සීල් කරලානේ තියෙන්නේ. ඒතකොට මේ සීල් කරලා තියෙන පෙකණි කටුව සමහරලාට පාන්ච් කරලා ඒගොල්ලෝ එල්ලලා තියෙනවා හරි මොකක් හරි පැක් කරලා තියෙනවා. ඒතකොට මේ අවස්ථාවේදී ඒකේ ඇසුරුම හිල් වෙලා නම් සමහර අවස්ථා තියෙනවා මේ පැක් එක හිල් වෙච්ච. ඉතින් ඒ වගේ අවස්ථාවක මේක ඇතුළේ විස බීජ යන පුළුවන් නේ. ඒ නිසා එක්ස්පයර් ඩේට් එක හරි වුණත් මෙහෙම පැක් එක කැඩලා තීච්ච එකක් නම් සීල් එක කැඩලා තීච්ච පෙකණි කටුවක් ගන්න එපා. මොකද මේක බබාගේ අලුත හම්බ වෙච්ච බබාගේ පෙකණියට දාන්නේ. ඉතින් මේ අවස්ථාව පිටගැස්ම වගේ මේ විස බීජ ඇතුල් වෙන්න හදන විස බීජ පිටගැස්ම ඇති කරන විස බීජ වගේ බැක්ටීරියා වගේ විස බීජ ඇතුල් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා ඊටාම් පිරිසිදු හොඳ පෙකණි කටුවක් ගන්න ඕනේ. මේ ඊළඟට තවත් එකක් තමයි මේ පෙකණි කටුව දෙකට ඔයගොල්ලෝ ගත්තා දැකලා ඇතිනේ. පෙකණි කටුව නිකන් දෙකට බෙදිලා වගේනේ තියෙන්නේ. ඉතින් ඒක මෙන්න මේ වගේ තියෙනවනේ වගේ දෙකට බෙදිලා තියෙන්නේ. මේ අවස්ථාවේ මට නැහැ පෙකණි කටුවක් වෙන්නන්න. ඒතකොට මේ පෙකණි කටුව එකට එක වුණොත් ලොක් වුණොත් ඒක නැවත අරින්න බෑ. ඉතින් එහෙම ලොක් වෙච්ච පෙකණි කටු ගන්න එපා. ඊට පස්සේ ගෙනාවට පස්සේ ඔය බබාලගේ එහෙම ඊට වඩා ලොකු බබෙක් ඉන්නව නම් ගෙදර ඒගොල්ලෝ ගත්තට එහෙම දුන්නාම ඒගොල්ලෝ ඒක ලොක් කරනවා. ඒක නිසා ඒක ගෙනාවට පස්සේ පරිස්සම් කරලා තමන්ගේ අදාළ බෑග් එකට දාගන්න. ඊළඟට මදුරු දලක් සමහර රෝහල් වල ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලලා අරන් තියා ගන්න පුළුවන්. කොහොමද ගෙදරමත් පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවනේ. ඒක හන්දා මදුරු දලක් අරන් තියා ගන්න එක හොඳයි. ඊළඟට රබර් ෂීට් එකක් ගෙනියන්න ඕනේ. මේ රබර් ෂීට් එක ලොකු ෂීට් එකක් ඕනේ නැහැ. රෝහලට ගෙනියන්න පොඩි තරමක ෂීට් එකක් ගත්තාම ඇති. මොකද අපිට මේක පහසුවෙන් ගෙනියන්න පුළුවන් වෙන්නත් එපා. ඒ පොඩි ෂීට් එකක් ගන්න එක ඒක ප්‍රයෝජනවත්. මොකද පස්සේ කාලෙකදී වුණා දරුවා ගමනක් එක්ක යනකොට අපිට පහසුවෙන් ගෙනියන්න පුළුවන්. ඒ වගේම ගෙදරදී දරුවා නෑවුවාම පිහදාන්න තියාගන්න ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒකන්ද ඒක අහ කියන්නේ නැහැ. ඊළඟට
දරුවට කුඩා බේබි සබන් කෑල්ලක් ඊළඟට දරුවා හොදන්න කුඩා ප්‍රමාණයේ භාජනයක් කුඩා බේසමක් ගන්න ඕනේ. ඊළඟට තවත් එකක් තමයි කොටන් බෝල්. දැන් පුළුන් පැකට් එකක් ගෙනියන එක හොඳයි බබා හොදන අවස්ථාවේදී ප්‍රයෝජනයට ගන්න. ඊළඟට තවත් ඕනේ මේ බබා උණුසුම තියන්න ප්‍රැනල් සූට් එකක්. ඒ කියන්නේ මේ කුඩා ජර්සි එකක් මේස් දෙකක් ඒ වගේම මේ අතර දාන මේස් දෙකකුත් ඕනේ. ඉතින් මේ සූට් එක වූල් වලින් ගන්න එක වඩාම සුදුසු වෙන්නේ නැහැ. මොකද අපේ රටේ දේශගුණේ අණු ගොඩක් රස්නේනේ. ඒක නිසා මේ බබාට උගාක් රස්නේ දැනෙනවා මේ වූල් සූට් වලට. ඒකන්ද මේක වැඩිම සුදුසු වෙන්නේ ප්ලැනල් වගේ රෙදි වලින් මහපු එකක් ගත්තොත්. ඉතින් මේ ප්ලැනල් සූට් අපි කොහොමවත් බබාලට අඳිනකොට අපි දැනගන්න ඕනේ අපේ රටේ දේශගුණයට ගැලපෙන්නේ ප්ලැනල් ඇඳුම්. එතකොට නයිලෝන් ඒ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ. වූල් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්ලැනල් ඇඳුමක් ගත්තොත් වඩාත්ම සුදුසුයි. එතකොට මේ බබෙකුට අඳින්න මෙන්න මේ වගේ ප්ලැනල් ඇඳුමක් අපිට ගන්න පුළුවන්. මේ බලන්න. එතකොට මේ තියෙන්නේ මේස් දෙක. ඒතර මේ මේස් ඊළඟට මේ සූට් එකේ බිබ් එකකුත් තියෙනවා. මේ බිබ් එකකුත් තියෙනවා. ඒතකොට මේ තොප්පිය. ඒතකොට මේක මහලා තියෙන්නේ දරුවගේ ඇඟට. පුංචි දරුවානේ දරුවගේ සම ඉතාම තුනි. ඒක නිසා මේ ඇඟට නොදෙන්නේ මහුන් එකක්වත් පිටතට නොහිටින්න තමයි මේ ඇඳුම මහලා තියෙන්නේ. එතකොට දරුවගේ ඇඟට වදින්නේ නැහැ. ඇඟට කිසිම අපහසුතාවයක් නැහැ. මේ මහුම පිටතට තමයි තියෙන්නේ. එතකොට ඊටාම පහසුයි මේ බලන්න දරුවට. ඉතින් මේ වගේ සූට් මේ මට ලබා දෙන්න පුළුවන් අවශ්‍යයි ඉන්නවනම් මේ ඉල්ලුම් කරලා දාන්න කමෙන්ට් එකක් දාන්න. එතකොට පහසු මිලකට ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ දැන් මේ ලයිස් දෙක අපි හදාගත්තට පස්සේ මේවෙන් අපි සූතිකාකාරයට ගෙනියන්න වෙනම කොටසක් වෙන් කර ගන්න ඕනේ. මොකද සූතිකාකාරයට ගෙනියන්න වෙනම ටිකක් වෙන් කර ගන්න ඕනේ. ඒකට වෙනම බෑග් එකකට පොඩි බෑග් එකකට අපිට පුළුවන් චීත් එකකුත් බ්‍රෙඩ් ජැකට් එකකුත් දාගන්න. ඒ වගේම ඒ පාට චීත්තේ බ්‍රෙඩ් ජැකට් එකටයි අමතරව අපිට හදිසියේ දැන් අපි දන්නවා අපි සාමාන්‍ය ප්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළු වුණත් වාට්ටුවේදී ඉඳලා ලේබර් රූම් එකට දැම්මට පස්සේ හදිසි අවස්ථා එන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඒකට හදිසියේ අපිට සීස ශල්‍යකාරීමෙන් සඳහා යොමු කළොත් අඳවන්න මේ බ්‍රෙඩ් ජැකට් එකත් සුදු චීත්තෙත් ඕන වෙනවා. ඒ වගේම මේස් කොට්ටමත් මේකට දාගත්තට කමක් නැහැ. ඒතර මේස් කොට්ටමයි බ්‍රෙඩ් ජැකට් එකයි චීත්තේ මේ බෑග් එකටම දා ගන්න ඕනේ. ඊළඟට කුඩා දරුවට අඳින්න මේ බේබි සූට් දෙකක් විතරයි. නැප්කින් නම් 4ක් විතර දාගත්තොත් හොඳයි. දාගෙන ඊළඟට පෙකණි කටුව මේකට දා ගන්න ඕනේ. දරුවෝ හොදන්න අඟල් 36 මේ ප්ලැනල් එක හොතන රෙද්ද ඊළඟට දරුවෝ පිහි දාන රෙද්දකුත් මේ අඟල් 36 අනිත් රෙද්දත් දා ගන්න ඕනේ. ඒ වගේම මේ පැකට් එක දා ගන්න ඕනේ මවට. ඊළඟට මදින පටිය හෝ බැන්ඩේජ් එක ඒක ඇතුළට දා ගන්න ඕනේ. ඊළඟට දරුවා උණුසුම තියන්න අවශ්‍ය මේ ප්ලැනල් සූට් එකකුත් මේ බෑග් එක ඇතුළට ප්‍රසූතිය සඳහා ලේබර් රූම් එකට ගෙනියන බෑග් එක ඇතුළට දා ගන්න ඕනේ. ඉතින් එහෙනම් මතකයිනේ මේ කියපු උපකරණ ටික. ඒතර මේ ටික මම නැවත ලිස්ට් එක දාන්නම් ඔයගලන්ට. ඊළඟට ඒ වගේම දැන් මේ ටික ගෙනිච්ච වගේම ඉතාම වැදගත් දෙයක් තියෙනවා. මොකද තමාගේ මේ ඔක්කොම ගෙනිච්චත් විශේෂයෙන්ම වැදගත් වෙන්නේ තමාගේ මව් කාඩ් එක. රෝහල් සායනයේ මව් කාඩ් එකත්, ඒ වගේම පළාතේ සායනයට සහභාගී වෙන ගමේ ක්ලිනික් එකේ මව් කාඩ් එකත් අරගෙන යන්න ඕනේ. ඒ වගේම අම්මගේ හැඳුනුම්පත ගෙනියන්න ඕනේ. ඒ වගේම ඊට අමතරව තමන් වෙනත් සායනයකට සහභාගී වෙච්ච වෙනත් රෝග තත්ත්වයක් නිසා යම් සායනයකට ගිහින් තියෙනවා ඒ කාඩ්පත් අරගෙන යන්න ඕනේ. ඊළඟට දැන් මේ ඇඳුම් හදාගත්ත ඇඳුම් ටික අපි හුඟක් හොඳට හොදලා මැදලා පිරිසිදු කළා තමයි පැක් කරගන්නේ අහුරගන්නේ. ඒ වගේම බබාට මේ ඇඳුම් ගන්නකොට විශේෂයෙන් අම්මට උනත් බබාට ඇඳුම් ගන්නකොට කහ පාටින් ඇඳුම් ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි සමහර අවස්ථාවලදී රුධිරයේ බිලිරුබින් ප්‍රමාණය වැඩි වෙලා බබාලා කහ වෙන්න පුළුවන්. ඉතින් මේ කහ වීම අපිට අඳුර ගන්න නම් කහ පාට ඇඳුම් ඇඳුත් බෑ. ඒක නිසා කහ පාට ඇඳුම් කිසිම වෙලාවක බබෙක් වෙනුවෙන් සූදානම් කරගන්නේ නැහැ අපි. ඒ වගේම මේක අම්මට අදිනේවත් චීත්ත බ්‍රෙඩ් ජැකට් ඒවා ලාපාටින් ගන්න කියලා මං කිව්වනේ. ඒ වගේ මේවා සෝදලා මැදලා ගන්න ඕනේ. ඊළඟට මේ අපි දැන් රෝහල් ගත්ත වුණාම ඔක්කොම දේවල් ගෙනියන්නේ නැහැනේ. එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදී රෝහල් ගත්ත වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ප්‍රයෝජනට ගන්න චීත්තයක්, බ්‍රෙඩ් ජැකට් එකක්, ඊළඟට නැපි 5ක් 6ක් විතර, එහෙම නැත්නම් 10ක් වුණත් කමන්නේ. ගවුම් කුඩා ගවුම් 5ක් විතර. එතකොට ඒ අවශ්‍ය මූලික උපකරණ ටික වෙනම බෑග් එකක දාලා අපි කාඩ් එකක් තියෙන තැනත් එක්ක
ගෙදර අය දැනුවත් කරලා තියන්න ඕනේ වෙනම. එහෙම නැත්නම් ආදිසිය රෝහල් ගත වෙන්න වුණොත් හරි එහෙමත් නැත්නම් රෝහල් ගත වෙලා ඉන්නේ නැද්දි දවස් කීපයක් ඉන්න සිද්ධ වුණොත් ගෙදර අයට කියලා ගෙන්න ගන්න හරි අපි වෙනම පැක් එකක් හදලා තියන්න ඕනේ ගෙදර. එතකොට ඒ අයට කියලා ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ බඩු අහුර ගන්න ගොඩාක් ලොකු බෑග් වලට දාලා කරදර වෙන විදිහට අහුර ගන්න හොඳ නැහැ. අපිට පුළුවන් මේ සිප්ලොක් බෑග් ගන්න තියෙනවා ඒවා ගන්න. ඒවා ගත්තාම ඒවා නම් කරලා දාන්න ඕනේ. අම්මගේ නමත් එක්ක මේ ලේබර් රූම් එකට ලේබර් රූම් බෑග් එක මේක වාටුවට කියලා දාගත්තාම අපිට ඊටාම පහසුයි. සිප්ලොක් බෑග් ගන්න හැමෝටම අමාරු නම් අපිට පුළුවන් මේ වගේ ඉටි බෑග් ටිකක දාලා එතකොට මිනිවිදත් පේනවා අපිට පහසුවෙන් පේනවා. කාර්යමණ්ඩලයට පහසුවෙන් කඳුර ගන්න. මෙතෙන් අපිට පුළුවන් නම එක තියෙන බඩු මේ ඇතුළේ තියෙන බඩු ලිස්ට් එක ගහ ගන්න. ලේබර් රූම් බෑග් එක නම් ලේබර් රූම් බෑග් එක කියලා බෑග් එක කියලා ගහ ගන්න පුළුවන්. එතකොට නැති වෙන ප්‍රතිශතයක් අඩුයි. හොයා ගන්න වැඩ ටික කරගන්නත් පහසුයි. නැතුව අපි ගොඩාක් ප්ලාස්ටික් බෑග් වලට බඩු දාගෙන යන්න ගියොත් එහෙම බොහොම අමාරුයි. මොකද අපි හැමතිස්සෙම රෝහල් ගත වෙනකොට හිතන්න ඕනේ මම විතරක් නෙමෙයි රෝහලේ තවත් බොහොම දෙනෙක් ඉන්නවා. ඒ වගේම හදිසියේ සමහර අවස්ථාවලදී ප්‍රසූතය සිද්ධ වුණාම එක වෙලාවෙම ප්‍රසූති කිහිපයක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අම්මට හෝ බබාට පොඩ්ඩක් බ්ලීඩ් වෙන්න හරි අම්මට එහෙම නැත්නම් බබා හුස්ම ගන්න නැතුව ප්‍රශ්න ඇති වෙන්න හරි ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක දැන් වෙන කෙනෙකුගේ අම්මා වෙන බබෙකුට උනත් එහෙම කරදරයක් වෙච්ච අවස්ථාවක කාර්ය මණ්ඩලය බොහොම ක්‍රියාශීලී වෙලා ඒ බබා සහ දරුවා බබා සහ අම්මා බේර ගන්න කටයුතු කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අර බෑග් ගොඩක් ඇර ඉන්න බෑ. ඒක නිසා කාටත් පහසු වෙන විදිහට තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. ඒකෙන් අපිටත් ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. ඒ වගේම ප්‍රසූතිය සිද්ධ වුණාට පස්සේ අපිට අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. අම්මගේ තාත්තගේ හැඳුනුම්පත්වල ඡායා රූප අරගෙන තියාගන්න ඕනේ. ඊළඟට විවාහ සහතිකයේ ඡායා පිටපතක් ගන්න ඕනේ. ඊළඟට මවගේ පියාගේ දෙන්නගේම උපැන්න සහතිකවල පිටපත් දෙකකුත් අරගෙන තියාගන්න ඕනේ. මේවා දරුවා ප්‍රසූතිය මේ සිද්ධ වුණාට පස්සේ රෝහලින් එන්න කලින් මේ උපැන්න රෙජිස්ටර් කරගන්න අවශ්‍ය වෙන තොරතුරු තමයි ඒව අරගෙන යන්න ඕනේ. මේ සමහර අවස්ථාවල ඉතින් අම්මාගේ උපැන්නේ එහෙම වෙන ගමක ඈත ගමක තියෙනවා නම් ප්‍රසූතිය ඊට පස්සේ ගේන්න කරදරයිනේ කරදර මොකද ගෙදර අය රෝහලට එන්න ඕනේ තව දරුවෙක් ඉන්නෝනේ එයා බලා ගන්න. ඒ වගේ එක එක දේවල් නිසා ඒවා ගිහලා තියාගෙන සූදානම් කරලා ගෙදර තියන්න ඕනේ. ඊළඟට මේ සියලුම ද්‍රව්‍ය තමන් වගේම තමන්ගේ මහත්තයා එහෙම නැත්නම් ගෙදර ඉන්න අය දැනගෙන ඉන්න ඕනේ. මේ බඩු ටික අපි ප්‍රසූතියට ලං වෙනකන් සති 36 37 වෙනකන් ඉන්න ඕනේ නැහැ. අපි සති 28 වෙනකොට කියන්නේ මාස 7ක ඉටු වෙනකොටවත් ලෑස්ති කරලා තියාගන්න එක හොඳයි. සමහර අවස්ථා තියෙනවා ඊට කලින් උනත් ප්‍රසූතිය සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ අඩුම තරමින් මාස 7 වෙනකොටවත් මේ ඇඳුම් ටික ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඉතින් ඒ වගේම මම කිව්වා මේ ඇඳුම් ඉතින් පිරිසිදු වෙන්න ඕනේ. හොදලා වෙල්ලා මැදලා තියාගෙන පැක් කරගෙන තියාගන්න ඕනේ කියන එක. ඉතින් ওই ටික තමයි රෝහලට ගෙනියන භාණ්ඩ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ channel එක subscribe කරන්න. ඊතුරු තියෙන වීඩියෝ ටිකත් බලන්න. ඉදිරියට මම මේ තවත් දෙයක් තමයි අපි දන්නවා රෝහල් ගත වුණාට පස්සේ පොඩි ගැටලුවක් තියෙනවා. මට බොහොම දෙනෙක් කියලා තියෙනවා මේ පෑඩ් එක ලූප් තියෙන පෑඩ් එක අඳින්න දුෂ්කරතාවයක් තියෙනවාද කියලා. මොකද ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අපි අලවන පෑඩ් එකනේ. ඒතර පැන්ටි අලවන පෑඩ් එක නිසා මේ ලූප් තියෙන පෑඩ් එක පළවෙනි වතාවට ප්‍රසවය සිද්ධ කරන අම්මා කෙනෙකුට නම් පළවෙනි වතාවට අඳින්න හම්බ වෙන්නේ. එතකොට ඒක අඳින්න දාන්නේ නැහැ කියන එක. ඒ නිසා මම ඒ පිළිබඳව වීඩියෝ කරන්න මම හිතන්නේ ඒක ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඔයගලන්ට. ඉතින් එහෙනම් මම දැන් නවතිනවා. බොහොම ස්තුතියි.